අපි නිතරම ආහාරයට ගන්නා පේරවල මේ තරම්ම ගුණ තියෙනවා කියලා ඔයාලා දැනගත්තොත් පුදුම හිතේ. පේර කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය රසවත් හා පෝෂණයෙන් පිරිපුන් පළතුරක්. ගම්මානවල සිට නගර දක්වා බහුලව දැකිය හැකි මෙම පළතුර සෞඛ්‍යයට ඉතා ගුණදායක බව වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන් පෙන්වා දෙනවා. පේරකෙඩි කහපාට, සුදු පාට, රෝස පැහැති ඇතුළතක් සහිතව වර්ග කිහිපයකින් දකින්න ලැබෙනවා. මෙය අපි අමු පළතුරක් ලෙස හරි එහෙමත් නැත්නම් ජූස් විදිහට ජෑම් සහ සලාද ලෙසත් භාවිතා කරනවා. දැන් අපි බලමු පේරවල මේ තරම්ම අඩංගු වෙන පෝෂණ ගුණ මොනවාද කියලා. පේරවල අඩංගු වෙන ප්‍රධාන පෝෂකාංග වන්නේ විටමින් C, විටමින් A, විටමින් B, ෆයිබර්, එහෙමත් නැත්නම් තන්තු, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් සහ ඇන්ටිඔක්සිඩන්ට්. විශේෂයෙන්ම පේරවල අඩංගු වෙන විටමින් C ප්‍රමාණය දොඩම්වල අඩංගු වෙන ප්‍රමාණයටත් වැඩි බව තමයි සඳහන් වෙන්නේ. පේර අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට මහත් සේවයක් කරනවා. පේර ආහාරයට ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වෛරස් ආසාදන වැනි රෝගවලින් ආරක්ෂාවක් ලැබෙනවා. විටමින් C නිසා ශරීරයේ රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩි වෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් සඳහා පේර ඉතාමත්ම ගුණදායක පළතුරක්. ඒ වගේම පේර කියන්නේ මිනිස් ජීරණ පද්ධතියට හරියට ඖෂධයක් වගේ පළතුරක්. පේරවල අඩංගු වෙන ෆයිබර් නිසා ආහාර ජීර්ණ පද්ධතිය ඉතාමත්ම යහපත්ව පවත්වාගෙන යාමට වැදගත් වෙනවා. මලබතය අඩු කරලා බඩවැල්වල ක්‍රියාකාරීත්වය සාර්ථක විදිහට ඉෂ්ට කරන්නට පේරවලින් හැකියාව ලැබිලා තියෙනවා. පේරවල තියෙන තවත් සුවිශේෂී ගුණාංගයක් තමයි හෘද සෞඛ්‍යයට ඉතාමත්ම හිතකර වීම. පේරවල තියෙන පොටෑසියම් සහ ෆයිබර් නිසා රුධිර පීඩනය පාලනය වෙනවා. කොලෙස්ටරෝල් මට්ටම අඩු මට්ටමකට තබා ගැනීමටත් උපකාරී වෙනවා. හෘද රෝග අවදානමත් අඩු කරනවා. ඒ නිසා හෘද සෞඛ්‍ය රැක ගැනීමට පේර ඉතාමත්ම වැදගත් පළතුරක්ද වෙනවා. අපේ ශරීරයේ තියෙන ගොඩාක් වැදගත්ම ඉන්ද්‍රියක් තමයි ඇස කියන්නේ. ඒ නිසානේ අපි ගොඩක් වෙලාවට ඇස් දෙක වගේ ආදරයෙන් බලා ගන්නම් කියලා කියන්නේ. ඉතින් ඒ තරම් වැදගත් ඇස්වල පෙනීම දියුණු කිරීමටත් මේ පේරවලින් වෙන්නේ ඉමහත් සේවයක්. ඒ විතරක් නෙමෙයි. ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු වෙන නිසා සමත පැහැපත් කිරීමට, සමේ තරුණ බව ආරක්ෂා කිරීමට, මුහුණේ රැලි අඩු කිරීමට ගොඩාක්ම වැදගත් වෙනවා පේරවලින් ලැබෙන ප්‍රතිඵල. ඔන්න දියවැඩියා රෝගීන්ටත් දියවැඩියාව පාලනය කරගන්නට පේර අනුභව කිරීම නම් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ මන්දයත් පේරවල සීනි ප්‍රමාණය අඩු නිසාත්, ෆයිබර් වැඩි නිසාත් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වෙනවා. දියවැඩියා අවදානම අඩු කිරීමට මේ සහාය වෙනවා. ඔබ තරමක් තරබාරු අයෙක් නම් ශරීරයේ බර පාලනය කර ගැනීමට ඉතාමත්ම වටිනා පළතුර තමයි පේර කියන්නේ. පේරවල තන්තු වැඩියෙන් අඩංගු වීම සහ කැලරි අඩුවෙන් අඩංගු වීමත් ශරීරයේ බර පාලනය කර ගැනීමට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ මන්දයත් පේරවල තන්තු වැඩියෙන් අඩංගු වීම නිසා පේර ආහාරයට ගැනීමෙන් පසුව අපගේ උදරය පිරුණු ස්වභාවයක් දැනෙනවා. ඒ නිසා තව තව ආහාර වර්ගවලට අපගේ රුචිකත්වය අඩු වෙනවා. ඉතින් ශරීරයේ බර අඩු කරලා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම සඳහා පේර ඉතාමත්ම සුදුසු පළතුරක් වෙනවා. ඉතින් පේර කියන්නේ හුදෙක්ම රසවත් පළතුරක් විතරක් නෙවෙයි. අපගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් ඖෂධයක් බඳු දෙයක් නේද? මෙම පේර මගින් අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා, හෘද සෞඛ්‍ය රැක ගන්නවා, ජීර්ණ පද්ධතිය යහපත්ව පවත්වා ගන්නවා,
සම සහ ඇස් ආරක්ෂා කරගන්නවා. බර පාලනය කර ගැනීමටත් ඉතාමත්ම විශාල මෙහෙයක් සිදු කරනවා. ඒ නිසා අපි හැමෝම දිනපතා ආහාරයට peer එක් කර ගැනීමට වග බලා ගත යුතුයි නේද? එහෙනම් ඉතින් peer වගේම තවත් රසවත් තවත් වැදගත් වීඩියෝස් දිගටම අපි ඔබට අරන් එනවා. එතෙක් ඔබ හැම දෙනාම අපිත් සමග රැඳී සිටින්න මං ගෙහින් එන්නම්. බොහොම ස්තුතියි. අපගේ YouTube channel එක subscribe කළා නැත්නම් subscribe කරන්න කියලාත් මං ආදරෙන් මතක් කරනවා.